guys, I think welcome back to our YouTube channel. පළවෙනි vlog එක. vlog දාලා නැහැ short video අනම්මනම් ටිකක් දාලා තියෙනවා. ඉතින් vlog එකක් දාන්න පළවෙනි වතාව. ලොකු එකක් නෙමෙයි. ඉස්කෝල ළඟට පොඩ්ඩක් යන්නේ මම වැඩ කරන තැන පොඩි එක්කෙනාව අරගෙන එන්න. ඉතින් අපි ගිහින් බලමු ඉස්කෝල ළඟට යන්නේ කොහොමද? පාරේ ට්‍රැෆික් එක මොන වගේ තත්ත්වයක් තියෙයිද කියලා දන්නේ නැහැ. අද ෆ්‍රයිඩේ දවසක් නිසා. ගිහින්ම තමයි බලන්න වෙන්නේ. අපි ගිහින් බලමු. ඉතින් guys යන්නේ ඉස්කෝල ළඟට. ඉතින් අද මට මේ වාහනේ තමයි යන්න තියෙන්නේ. බලමු අපි මේකේ ගිහිල්ලා ඉස්කෝල ළඟට ගිහින් හම්බෙමු. ඉතින් guys යන්න හදන්නේ. පියමු ගිහින් බලමු කොහොමද මොකද තත්ත්වය කියලා. guys පාට රස්නේ මාර රස්නයක් තියෙන්නේ මේ දවස්වල කියලා වැඩක් නැහැ. guys මේ වාහනය ගැන කියනවා නම් ඇත්තටම මේක මේ මාර පාපුල් වාහනයක්. ස්පීඩ් එක එහෙම සුපිරි. පාගල යන්න පුළුවන් තේරෙන්නේවත් නැහැ guys. guys ඇත්තටම මාර රස්නයක් තියෙන්නේ මේ දවස්වල මේ රස්නේ පටන් ගත්තා විතරයි අපට. ඒ වුණාට පුදුම රස්නයක් තියෙන්නේ මේ හරි අමාරුයි. ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ට්‍රැෆික් එක කොහොමද තියෙයිද දන්නේ නැහැ. තාම හයිවේ එකට දාගත්තේ නැහැ. තව ටිකකින් හයිවේ එකට දාගන්නවා එන්ට්‍රන්ස් එකට. ඉතින් ගිහිල්ලා බලමු නේද මොකද වෙන්නේ කියලා.
හයි ගයිස් ඉතින් ස්කෝල් ළඟට ඇවිල්ලා ඉන්නේ තව විනාඩි 20ක් විතර මං හිතන්නේ තියෙනවා ස්කූල් එක ඇරෙන්න ටිකක් වේලස්සන ආවා මම හැමදාම වේලස්සන යනවා කොහොමද විනාඩි 20ක් 30ක් තියලා මම මෙතෙන්ට හැමදාම එනවා මොකද මේ පාකින් හොයාගන්න අමාරුයි පාකින් එකක් බැරි වෙලාවක්වත් ළඟ පාකින් එකක් හොයාගන්න බැරි වුණොත් වාහනේ ගොඩක් දුර පාක් කරලා එන්න වෙනවා එතකොට ඇත්තටම මේ තියෙන රස්නෙත් එක්කලා ළමයට ස්කූල් එකකින් එළියට ඇවිල්ලා වාහනේ ළඟට යනකොට ළමයා සෑහෙන අපහසුතාවයකට පත් වෙනවා මොකද මේ රස්නේ හින්දා ඒ හින්දා මම ගොඩාක් දුරට හැම වෙලේම මේ රස්නේ කාලේ කොහොමත් මම හැමදාම විනාඩි 20ක් 30ක් වගේ වේලස්සනින් ඇවිල්ලා වාහනේ ළඟ පාක් කරගෙන ඉන්නවා. ඉතින් මොකද ඒක ඒ ළමයට සහනයක් ඇත්තට මේ ළමයට ඒකට කැමතියි ළමයාත් ගොඩක් හරි කැමතියි මොකද මේ රස්නේ යන්න ගොඩක් ආස නැහැ. අපි උනත් කැමති නෑනේ. අවුවේ බහැලා එළියට බැලා මේ රස්නේ ඇවිදින්න. ඉතින් ඒ හින්දා මං චුට්ටක් වේලස්සන ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔහොම තමයි guys. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා හැමෝම මං ඉස්කෝලේ එකේ ඇතුළට යනකොට මං ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් දෙන්න. ඇතුළට යනකොට හැමෝම ජය වේවා. හයි guys. ඉතින් වෙලාව හරි මම ඇතුළට යන්නේ. guys ඉතින් මෙන්න මේ ID එක අනිවාර්යෙන්ම ඕනේ මෙහි ඉස්කෝලයක් ඇතුළට යනවා නම් සාමාන්‍යයෙන් මේ ID එක නැතුව ස්කූල් එක ඇතුළට යන්න බෑ. ID එක නැත්නම් guys එමනස් ID එක ඕන. එමනස් ID එක හරි ඩ්‍රයිවිං ලයිසන්ස් එක හරි අපි සිකියුරිටි එකට දීලා සිකියුරිටි එකෙන් මේ වගේ ID එකක් අරගෙන පාස් එකක් අරගෙන ඇතුළට යන්න ඕනේ. මොකද ID එකක් නැතුව පාස් එකක් නැතුව කිසිම පුද්ගලයෙකුට කිසිම හේතුවක් මත මේ ස්කූල් එක ඇතුළට යන්න බෑ. ඉතින් අපි ගිහිල්ලා බලමු. ආදරෙන් ඉල්ලන වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. අපි ඉතින් ගිහිල්ලා බලමු ඇතුළට මොකද වෙන්නේ කියලා. guys රස්නේ රස්නයක් තියෙන්නේ. තාම ගේට් එක නම් ඇරලා නැහැ guys. මම හිතන්නේ තව විනාඩි 5ක් විතර වගේ තියෙනවා ගේට් එක අරින්න. ඉතින් ගිහිල්ලා හෙවණකට වෙලා ඉමු. ගේට් එක අරින්න ගන්න නේද? තාම ගේට් එක ඇරලා නැහැ. තව විනාඩි 5ක් විතර වගේ. Basta dito ka lang. Idea. Okay. Yan, magaling natin. Or grandma. Papasok ka doon? Hindi, parang. Kasi, mas maganda na yun. guys ඉතින් තවම ඇවිල්ලා නැහැ මෙතෙන්ට වෙලා ඉන්න ඕන. ඉතින් පල්ලහැට එනකම් මෙතෙන්ට එනවා ළමයි. අපි එනකම් ඉමු ඉතින්.